හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ රසායනික කර්මාන්ත කියන පාඩමේ අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන අන්තිම මාතෘකාව වෙන කඩදාසි නිෂ්පාදනය කියන කොටස ගැන කතා කරන්න. හරිද? ඉතින් අපි මේ වීඩියෝ එකට ගියොත් කඩදාසි හැදිලා තියෙන්නේ මොනයින්ද? කඩදාසි හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඉතින් මේ සෙලියුලෝස් ගන්න තියෙන්නේ කොහෙන්ද? අපිට කඩවල වලට ගිහලා සෙලියුලෝස් දෙන්නේ කොට කඩවල වලින් සෙලියුලෝස් නම් දෙන්නේ නැහැ ග්ලූකෝස් දුන්නට. ඒක සෙලියුලෝස් කඩවල වල නැත්තම් අපිට මේවා කොහෙන් හරි හොයාගන්න වෙනවා මේ නිෂ්පාදනය කිරීම කරන්න. ඉතින් මේ සෙලියුලෝස් අපිට පරිසරයෙන් හොයාගන්න පුළුවන්. පරිසරයේ කොහෙන්ද අපිට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ? අපි ඉගෙන ගන්නවා සෛල ව්‍යුහය කියන පාඩමේදී ශාක සෛලයක සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. එහෙනම් අන්න ඒවා ප්‍රයෝගී කරගෙන තමයි අපි මේ කඩදාසි නිෂ්පාදනය සිද්ධ කරන්නේ. හරි. ඉතින් අපි දැන් පොඩි නෝට් එකක් මේකට දාගත්තොත් අපේ මාතෘකාව තමයි අද කඩදාසි නිෂ්පාදනය. හරි. කඩදාසි නිර්මාණය වෙලා තියෙන මොනයින්ද? කඩදාසි නිර්මාණය වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඉතින් අපි මේ සෙලියුලෝස් කොහෙන්ද හොයාගන්න ඕනේ? එතකොට අපිට මෙතන අමුද්‍රව්‍ය කියලා දාන්න පුළුවන්. මේ සිලබස් එකේ මේ අමුද්‍රව්‍ය විදියට අපිට දීලා තියෙනවා පිදුරු, ඊට පස්සේ යූකැලිප්ටස්, පයිනස් වගේ ශාකවල දැව පතුරු. ඊට පස්සේ ගත්තොත් ඔය පරණ කඩදාසි තියෙන පරණ පොත් එහෙමත් ආයි කට්ටිය අර මුල් ක්‍රියාවම කළා ආයි කඩදාසි නිෂ්පාදනය කරනවා. හැබැයි ඒවා අර හොඳ කඩදාසි වගේ ඉහළ ගුණාත්මක භාවයෙන් නැති වුණාට ඒවත් කඩදාසි විදියට පාවිච්චි කරනවා. එතකොට සිලබස් එකේ අපිට දීලා තියෙනවා පිදුරු, ඊට පස්සේ ගත්තොත් යූකැලිප්ටස්, පයිනස් වැනි ශාකවල දැව පතුරු, පරණ කඩදාසි වගේ දේවල් අපිට ගන්න පුළුවන් මෙතනදී. හරි ඉතින් දැන් මම කතා කරන්න යන්නේ කඩදාසි නිෂ්පාදනයේ තියෙන පියවර 5 ගැන කතා කරන්න. හරි. ඇත්තටම මේ දැන් මේවනේ කඩදාසි නිෂ්පාදනයේ අපි ගන්න අමුද්‍රව්‍ය මේවා භාවිතා කරලා අපි හදා ගන්නවා ඉස්සෙල්ලම පල්ප් එකක්. හරි. එහෙනම් නිෂ්පාදන පියවර ගත්තොත් පළවෙනි එක තමයි පල්පය සෑදීම. ඊට පස්සේ ඒ පල්ප් එක තුනී කරලා අපි හදා ගන්නවා ෂීට්. එහෙනම් දෙවෙනි එක තමයි ෂීට් සෑදීම. තුන්වෙනි එක තමයි ඒ හදාගත්ත ෂීට් ටික අපි තෙත් කර ගන්නවා. අපි ඒවට කියනවා තෙත් කිරීම කියලා. ඊට පස්සේ අපි මේ තෙත් කරපු ෂීට් ටික වේල ගන්නවා. ඒ පියවරට කියනවා වියලීම කියලා. පස්වෙනි පියවර තමයි අන්තිමට අවශ්‍ය පාට වලට අවශ්‍ය වර්ණ ආලේප කිරීම. එතකොට පස්වෙනි එක තමයි ආලේපණය. එතකොට මෙන්න මේක තමයි කඩදාසි නිෂ්පාදනයේ පියවර 5. හරි ඉතින් ඇත්තටම අපිට මෙතන කතා කරන්න තියෙන්නේ කඩදාසි නිෂ්පාදනයේ පල්පය සෑදීමේ කියන කොටස තමයි මූලිකවම කතා කරන්න තියෙන්නේ. හරිද? මේ පල්පය සෑදීමේ අරමුණ ඇත්තටම මෙතනදී අපි කතා කරන්නේ පල්පය සෑදීම ආදාළ කොටස් ටික විතරයි මේ පාඩමේදී. හරිද? අපි මුලින්ම දන්නවා ශාක සෛලයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් ආකාර වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ස්ථිර පටක සහ විභාජක පටක. මෙතන ස්ථිර පටක ගත්තොත් ආයි සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර කියලා ආයි ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මෙතන සරල ස්ථිර පටක ගත්තොත් මෘදුස්තර, ස්ථූල ගෝණාස්තර සහ දෘಢස්තර කියලා සෛලාකාර තුනක් තියෙනවා. මේකට මේ දෘಢස්තර සෛල ගත්තොත් මේ දෘಢස්තර සෛල වටේටම තියෙන මොනවාද? ලිග්නින්. ඉතින් මේ පල්පය සෑදීමේ අරමුණ තමයි මෙන්න මේ අපේ පල්පයේ තියෙන ලිග්නින් ඉවත් කිරීම. අන්න ඒක තමයි මේ පල්පය සෑදීමේ අරමුණ. ලිග්නින් ඉවත් කිරීම.
ඊට පස්සේ ගත්තොත් මේක අපි ලිග්නින් ටික ඉවත් කරලා සෙලියුලෝස් ටික මොකද? සෙලියුලෝස් වෙන් කරගන්නවා. ඊට පස්සේ අන්තිම එක තමයි මේ විරංජනය කියන එක. විරංජනය කියන මතක තියාගන්න මේ අර තද ගතිය, කහට ගතිය වගේ ඉවත් කරන එක තමයි මේ විරංජනය කියන්නේ. හරි. මෙහෙමයි පල්පේ සෑදීම ගත්තොත් මේ පල්පේ සෑදීම ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි යාන්ත්‍රික ක්‍රමය, අනික තමයි රසායනික ක්‍රමය. එතකොට මාතෘකා දෙක තමයි යාන්ත්‍රික ක්‍රමය රසායනික ක්‍රමය. හරි. මුලින් මතක තියාගන්න මේ රසායනික ක්‍රමය යටතේ අපිට ආකාර දෙකක් ගැන කතා කරන්න තියෙනවා. ශාරීරික ක්‍රමය සහ සල්ෆයිඩ් ක්‍රමය කියන ආකාර දෙක ගැන කතා කරන්න තියෙනවා. එතකොට මේ දෙක ලියාගත්තොත් ශාරීරික ක්‍රමය සහ සල්ෆයිඩ් ක්‍රමය. හරි. මෙහෙමයි හරිද? මේ යාන්ත්‍රික ක්‍රමය සහ රසායනික ක්‍රමය කියන ආකාර දෙකටම කරන්නේ හේතුවක් ඇතුව. හරිද? මේ යාන්ත්‍රික ක්‍රමය ගැන ගත්තොත් මේ යාන්ත්‍රික ක්‍රමයේදී අපිට පල්ප් එකෙන් 90%ක්ම එළියට ගන්න පුළුවන්. හරිද? හැබැයි මේ රසායනික ක්‍රමය ගත්තොත් 50%යි අපිට එළියට ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි පල්පයෙන් 90%ක් ගන්න පුළුවන් අපිට. හැබැයි රසායනික ක්‍රමය පල්පෙන් 50%යි. ඊට පස්සේ ගත්තොත් මේකෙන් 90%ක් කරන් මේකට 50%ක් ගන්න යයි. මේකෙන් 90%ක් අපිට ගන්න පුළුවන් එන්නේ මෙතෙන්දී ලිග්නින් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ වැඩි වශයෙන්. හරිද? ලිග්නින් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී 50%ක් අපිට පල්පෙන් හම්බෙන්නේ ලිග්නින් මෙතනදී ඉවත් වෙනවා. අන්න ඒ හින්දා. හරි. දැන් මෙන්න මෙහෙමයි සිගින් එක. ඔයාලා ඔය පාස් පේපර් වල තියෙන අර දුඹුරු පාට කඩදාසිය ගන්න. ඊට පස්සේ A4 කඩදාසියක් ගන්න. මේ දුඹුරු පාට කඩදාසිය වර්ණ ගත්තොත් ඒක අඳුරු පැහැයටනේ හුරු. හැබැයි A4 එකක් ගත්තොත් සුදු පාටයි. ඊට පස්සේ මේක ඇල්ලුවාම මේකේ රළු පෘෂ්ඨයක් නේද තියෙන්නේ අර දුඹුරු පාට කඩදාසිය. හැබැයි අර A4 එකේ හොඳ සුමුදු මතු පිටක් තියෙනවා. හරිද? එතකොට මේ අන්නේ දුඹුරු පාට කඩදාසිය හදන්නේ මෙන්න මේ යාන්ත්‍රික ක්‍රමයේදී. එතකොට එතන හම්බෙන කඩදාසිය තත්ත්වයෙන් අඩුයි, මිලෙන් අඩුයි. ඊට පස්සේ ගත්තොත් තද පැහැයකට යුක්තයි. ඊට පස්සේ ගත්තොත් රළු පෘෂ්ඨයක් තමයි ඒකේ තියෙන්නේ. හරිද? මිලෙන් අඩුයි. රළු පෘෂ්ඨයක් පවතී. මේක ගත්තොත් මේකෙන් සාමාන්‍යයෙන් අපි හදාගන්නේ මිලෙන් වැඩි කඩදාසි. හරිද? ඊට පස්සේ ගත්තොත් සුමුටු පෘෂ්ඨයක් තමයි තියෙන්නේ. ඉතින් තව ඔයාලා ලියන්න පුළුවන් මේකේ ගුණාත්මක භාවය සාමාන්‍යයෙන් අඩුයි. මේක ගත්තොත් ගුණාත්මක භාවය පොඩ්ඩක් ඉහළයි. පොඩ්ඩක් නේ ගොඩක්ම ඉහළයි මේ රසායනික ක්‍රමයේදී. දැන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ යාන්ත්‍රික ක්‍රමයයි රසායනික ක්‍රමයයි කියන ක්‍රම දෙක ගැන. හරිද? මම මේක ලේසියෙන්ම කියලා දෙන්නම් ඔයාලට. chart එකක් කියන්නේ අර ගැලීම් සටහනක් වගේ එකක් ඇඳලා ඔයාලට ලස්සනට මේක මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලම මම මේ ගැලීම් සටහන ඇඳගෙන ඉන්නම්. හරි ඉතින් දැන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ යාන්ත්‍රික ක්‍රමය සහ රසායනික ක්‍රමය ගැන. හරිද?
මේ යාන්ත්‍රික ක්‍රමයේදී කරන්නේ ලිග්නින් තන්තු ඉවත් කරන්නේ නැහැ ගුවනම. ඉවත් වෙන්නේ නැති වෙන්න පරිදි පල්ප් එක හදලා ඒක විරංජනය කරන්න. ඒ කියන්නේ ඒකේ තියෙන තද බාට යම් ප්‍රමාණයකින් අඩු කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් මෙතන විරංජනයේට අපි පාවිච්චි කරනවා සෝඩියම් බයිසල්ෆේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට සල්ෆර් ඩයොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඊට සෝඩියම් පෙරොක්සයිඩ් කියන මේ විරංජක කාරක තුන අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඒක යාන්ත්‍රික ක්‍රමය. රසායනික ක්‍රමයේදී ගත්තොත් ශාරීරික ක්‍රමය සහ සල්ෆයිඩ් ක්‍රමය කියලා ක්‍රම දෙකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. හරිද? ඉතින් ඒකදී මේ ශාරීරික ක්‍රමයේදී කරන්නේ මේ දැව පතුරු ටික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඩයිසෝඩියම් සල්ෆයිඩ් තියෙන ද්‍රාවණයක සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ පැය 3-4ක් තියෙනවා. අන්න එතකොට මේකෙදී අපිට පල්ප් එක හදාගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන විශේෂත්වය තමයි ශාක කැබලි ටොන් එකකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිලෝ 150ක් දානවා. ඩයිසෝඩියම් සල්ෆයිඩ් කිලෝ 50ක් දාලා තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. එතන මෙතනදී මේ විරංජනය කිරීම කරන්නේ මේ පල්ප් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ පල්ප් එක ඔක්සිකරණය කරනවා. ඊට පස්සේ මේ ඔක්සිකරණය කරපු පල්ප් එක තවදුරටත් විරංජනය කරගන්න ක්ලෝරින් ඩයොක්සයිඩ් පාවිච්චි කරනවා. අන්න ඒක තමයි ශාරීරික ක්‍රමය. මේ සල්ෆයිඩ් ක්‍රමය ගත්තොත් ඒක මීට වැඩි චුට්ටක් වෙනස් ක්‍රමයක් තමයි යන්නේ. හරිද? මෙතනදී වෙන්නේ දැව පතුරු ටික මැග්නීසියම් බයිසල්ෆේට් සහ සල්ෆර් ඩයොක්සයිඩ් තියෙන ජලීය ද්‍රාවණයක සෙල්සියස් අංශක 130ත් 140ත් අතර උෂ්ණත්වයේ පැය 6කුත් 8කුත් අතර කාලයක් තියෙනවා හොඳ රත් වෙන. හරිද? ඊට පස්සේ ඒකේ ගන්න පල්ප් එක අපි විරංජනය කරන්න ක්ලෝරින් ඊට පස්සේ ගත්තොත් ක්ලෝරින් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඕසෝන් කියන විරංජක කාරක ටික පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් වෙලාවට පරිසර දූෂකයක් හින්දා මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් මේ ක්ලෝරින් අයින් කරලා ක්ලෝරින් ඩයොක්සයිඩ් තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට දැන් මේ යාන්ත්‍රික ක්‍රමය සහ රසායනික ක්‍රමය ගත්තොත් මෙන්න මේ කරුණු ටික අපිට ඉගෙන ගන්න තියෙනවා එතනදී. හරි ඉතින් දැන් අපි ඒ ටික කතා කරන්නේ. දැන් අපිට තියෙන්නේ පොඩි කරුණු ටිකක් ඉගෙන ගන්න. ඒ කඩදාසි නිෂ්පාදනයේදී පාවිච්චි කරන පිරවුම් ද්‍රව්‍ය මොනවාද බැඳුම් කාරක මොනවාද කියලා ඉගෙන ගන්න. ඉතින් කඩදාසි නිෂ්පාදනයේ පිරවුම් ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා කැල්සියම් කාබනේට්. නැත්නම් හුණු ගල් කියන්නේ. අන්න ඒවා පාවිච්චි කරනවා. මැටි පාවිච්චි කරනවා වගේම ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන ඒවා පාවිච්චි කරනවා පිරවුම් කාරක විදිහට මෙතනදී. ඊට පස්සේ බැඳුම් කාරක විදිහට අපි මෙතනදී පාවිච්චි කරනවා. මොනවාද බැඳුම් කාරක විදිහට මෙතනදී භාවිතා කරන්නේ අපි? බහු අවයවික ද්‍රාවණයක් සහ ස්ටාර්ච් කියන දෙක තමයි මෙතනදී අපි බැඳුම් කාරක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ දෙක තමයි කඩදාසි නිෂ්පාදනයේදී බැඳුම් කාරක විදිහට පාවිච්චි කරන්නේ. හරි ඉතින් කඩදාසි නිෂ්පාදනයේදී මේ පිරවුම් කාරක දාලා අපේ තියෙන පල්ප් එකේ ප්‍රමාණය තව වැඩි කර ගන්නවා. ඊට පස්සේ බැඳුම් කාරක දාලා මේවා හොඳට බන්ධනය කර ගන්නවා. හරිද? ඊට පස්සේ මේවා ෂීට් හදලා මේවා තෙත් කර ගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන ජලය ඉවත් කරලා මේක වේල ගන්නවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කඩදාසි. ඉතින් ඊට පස්සේ මේවට ආලේපන දාලා ඒවට අදාළ වර්ණයක් ලබා දීලා නිමි කඩදාසි බවට පත් කර ගන්නවා. ඉතින් මේක තමයි කඩදාසි නිෂ්පාදනය කියලා අපි කියන්නේ. හරි ඉතින් මෙතනින් අපේ කඩදාසි නිෂ්පාදනය කියන කොටස අපි කතා කරලා ඉවර කරනවා. එතකොට මෙතනින් අපේ පාඩමත් එහෙම්මම ඉවරයි. ඉතින් මම දැන් WhatsApp channel එකට දානවා මේකේ හදපු short note PDF ටිකත්. එතකොට ඔයාලට ඒවත් බලාගෙන ඔයාලා පේපර් එහෙම කරන්න පුළුවන්. හරි